තෙරුවන් සරණයි කටකලක් හිමියනි 2026 අගෝස්තු මාසයේ 3 වෙනි සතිය ඒ කියන්නේ අගෝස්තු මාසයේ 16 වෙනිදා ඉඳලා 22 වෙනිදා වූ සතිය ඔබට මොන වගේ කලදස්සාවක් උදා වේවිද කියලා විග්‍රහ කරලා බලන්නයි අපි මේ සූදානම් වෙන්නේ. මුලින්ම මතක් කරනවා කටකලක් හිමි ඔබටත් ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව subscribe කරලම bell icon එකත් click කරලම අපිත් එක්ක නිරන්තරයෙන් එකතු වෙන්නට කියලා. අපි එහෙනම් ප්‍රථමයෙන් බලමු ඔබේ ගෘහ ජීවිතය, පවුල, ආදරය සහ විවාහය මේ සතියේදී මොන වගේද කියලා. මේ සතියේ කටකලක් හිමියන්ගේ මානසික සංවේදී බව තරමක් ඉහළ යනවා. පවුලේ කටයුතු වලදී ඉක්මන් තීරණ ගැනීමෙන් සහ කෝපයටපත් වීමෙන් වැළකී සිටීම ඉතාමත් වැදගත් වෙනවා. සහකරුගේ හෝ සහකාරියගේ අවශ්‍යතා පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට ඔබට සිදුවන සතියක්. ආදර සම්බන්ධතාවවලදී අනවශ්‍ය මතභේද ඇති වෙන්නට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ඒ වගේම ගෘහස්ත වශයෙන් දීපල හෝ නිවාස නැවත පිළිසකර කිරීම සම්බන්ධ කටයුතු වලට කාලය ගත වෙන්නට වැය වෙන්නට පුළුවන්. අපි ඊළඟට බලමු ඔබේ රැකියාව, ව්‍යාපාර දියුණුව සහ ආදායම් මාර්ග ගැන. රැකියා ස්ථානයේ වගකීම් තරමක් වැඩි වෙන කාලයක්. ඔබේ සමකාලීනයන් සමග කටයුතු කිරීමේදී නම්‍යශීලී වීම ඉතාමත් වැදගත් වෙනවා. මුදල් ගනුදෙනු කිරීමේදී සහ ආයෝජන සිදු කිරීමේදී දැඩි අවධානයක් යොමු කළ යුතුමයි. අනවශ්‍ය වියදම් යෙදෙන්නට ඉඩ ඇති බැවින් මුදල් පාලනය කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන් ආහාර, කෘෂිකර්මාන්ත සහ ජලජ නිෂ්පාදන සම්බන්ධ ව්‍යාපාරවල යෙදෙන්නන්ට යහපත් ප්‍රතිඵල අත්කර ගන්නට පුළුවන්. අපි ඊළඟට බලමු ඔබේ අධ්‍යාපනික කටයුතු ගැන. අධ්‍යාපන කටයුතු වලදී මානසික ඒකාග්‍රතාවය පවත්වා ගන්නට වැඩි උත්සාහයක් යොදන්නට සිද්ධ වෙනවා. පාඩම් කටයුතු කල් දාන්නට යන්නට එපා. විශේෂයෙන් සෞන්දර්යාත්මක, ඉතිහාසය සහ මානව විද්‍යා විෂයන් හදාරන දරුවන්ට ගිය සතියට සාපේක්ෂව මේ සතිය සුබඵලත් කරලා දෙනවා කියලා පෙන්වුම් කරනවා. අපි ඊළඟට බලමු ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන. ජලයෙන් නැතිවන රෝග, ආමාශගත රෝග හෝ පපුවේ සෙම් අමාරු ඇතිවීමේ දැඩි ප්‍රවණතාවයක් පවතිනවා. ඒ නිසා මේ සතියේදී පිරිසිදු ජලය පානය කරන්නට අමතක කරන්න එපා. ඒ වගේම තමයි පිරිසිදු ආහාර ලබා ගැනීම ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම ඒ ආහාර සහ ජලය නිවැරදි වේලාවන් වලට ලබා ගන්නටත් අමතක කරන්නට එපා. අපි ඊළඟට බලමු විදේශගතව සිටින අපේ කටකලක් හිමි හිතවතුන්ට මේ සතිය මොන වගේද කියලා. විදේශගතව සිටින කටකලක් හිමියන්ට මව්බිම සහ පවුලේ අය පිළිබඳව මතකයේ ඉස්මතු වෙන කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. කොහොම වුණත් ඔබේ රැකියා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්නට මේ සතියේදී අවස්ථාව ලැබෙනවා. අපි බලමු ඊළඟට මේ සතියේ සුබ අසුබ තොරතුරු ගැන. මේ සතියේ ඔබේ සුබ වර්ණය සුදු පැහැය සහ රිදී පැහැය. සුබ අංකය අංක 2 සහ අංක 4. ඒ වගේම තමයි මේ සතියේ ඔබේ සුබ දිනය සඳුදා සහ අඟහරුවාදා දිනය. ඒ වගේම තමයි මේ සතියේ සෙනසුරාදා දිනය තරමක් ඔබට අපලකාරී දිනයක් බැවින් ඒ දිනට විශේෂ කටයුතු සඳහා පිටත් යාමට නියමිතයි නම්. ඒ වගේම රාජකාරී මට්ටමින් විශේෂ ලියකියවිලි අත්සන් කරනවා නම් හොඳින් කියා බලන්න. අපි බලමු ඊළඟට මේ සතියේ ඇතිවෙන මේ සුළු අපලකාරී තත්ත්ව දුරු කර ගන්නට ඔබට කරන්න පුළුවන් මොනවද කියලා. සඳුදා දිනයක බෝධීන් වහන්සේට කිරි ආහාර පූජා පවත්වන්න පුළුවන් නම් ඊටමත් යහපත්. ඒ වගේම තමයි අසරණයන්ට කිරි ආහාර දන් දෙන්න පුළුවන් නම් සහ ඒ පින් පත්තිනි මෑණියන්ට අනුමෝදන් කරන්න පුළුවන් නම් මේ සතිය ඔබට ඇතිවන මේ සුළු අපලකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට එය ඊටමත් වැදගත් වේවි. එසේනම් කටකලක් හිමියනි, ඒ තමයි මේ සතිය වෙනුවෙන් අපි ඔබට ගෙන බලාපල විග්‍රහය.
මේ පලාඵල විග්‍රහය තුළින් ඔබට පුළුවන් වේවි ඔබේ ඉදිරි සතිය සංවිධානය කරගන්නට, හැඩගස්වා ගන්නට, කළමනාකරණය කරගන්නට. එසේනම් කටකලග්න හිමියනි, මේ උදා වූ සතිය ඔබට යහපත් සුබ සතියක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයග්‍රහී සතියක් වේවා. තෙරුවන් සරණයි. ආයුබෝවන්. තෙරුවන් සරණයි සිංහලග්න හිමියනි. 2026 අගෝස්තු මාසේ 16 වෙනිදා ඉඳලා 22 වෙනිදා දක්වා වූ සතිය සිංහලග්න හිමි ඔබට ජ්‍යොතිර්විද්‍යානුකූලව බලපාන්නේ කොහොමද කියලා බලන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ප්‍රථමයෙන්ම වෙනදා වගේම ඔබට මතක් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලම අපිත් එක්ක එකතු වෙන්නට කියලා. අපි මුලින්ම බලමු සිංහලග්න හිමි ඔබේ මේ සතියේදී ගෘහ ජීවිතය, පවුල, ආදරය සහ විවාහය ගැන. සිංහලග්න හිමියන්ගේ නායකත්ව ලක්ෂණ සහ පෞරුෂය කැපී පෙනෙන සතියක් තමයි මේ උදා වුණු සතිය. පවුලේ තීරණාත්මක කටයුතු වලදී ඔබේ මතයට මුල් තැන හිමි වෙනවා. ආදර සම්බන්ධතාවලදී උද්‍යෝගිමත් භාවයක් ඇති කරන අතර සහකරු හෝ සහකාරිය සමග අලුත් ගමන් බිමන් යන්නට මඟ පෑදෙනවා අවස්ථා උදා වෙනවා. ඒ වගේම තමයි විවාහකයන් අතර පවතින බැඳීම තවදුරටත් තහවුරු වන, ශක්තිමත් වන අතර සමාජයේ ගෞරවයට හා පැසසුමට ලක් වෙන්නට ඔබට හැකියාව ලැබෙනවා මේ උදා වුණු සතියේදී. අපි ඊළඟට බලමු ඔබේ රැකියාව සහ ව්‍යාපාර කටයුතු ගැන. වෘත්තීය මට්ටමේ කැපී පෙනෙන ජයග්‍රහණ ලබාගත හැකි කාලයක් තමයි මේ උදා වුණු සතිය. උසස් නිලධාරීන්ගේ ඇගයීමට ලක්වන අතර නව තනතුරු හෝ වගකීම් හිමිවීමට ඉඩකඩ පවතිනවා. රාජ්‍ය අංශයේ හෝ කළමනාකරණ ක්ෂේත්‍රයේ නිරත වන්නට ඉතාමත් සුබදායි කාලයක්. ව්‍යාපාරිකයන්ට සැලකිය යුතු ලාභයක් අත්කරගත හැකි අතර නව ආයෝජන සඳහාද පසුබිම සැලසෙන කාලයක් තමයි මේ උදා වුණු සතිය. අපි බලමු ඊළඟට ඔබේ අධ්‍යාපන කටයුතු ගැන. තරඟකාරී විභාග වලින් සහ අධ්‍යාපනික තරඟ වලින් විශිෂ්ට ජයග්‍රහණ හම්බ වෙන සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට සහ පර්යේෂණ කටයුතු වල නිරත වන්නන්ට බුද්ධිමය ප්‍රබෝධයක් ඇති වෙන සතියක්. ඒ නිසා ඔබේ ඒ කටයුතු මේ සතියේදී ඉතාමත් සාර්ථකව සිදු කරගන්නත්, ඒ වයින් සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන සමාජයේ කීර්තියක් ලබා ගන්නටත් ඔබට හැකියාව ලැබෙනවා. අපි බලමු සිංහලග්න ඔබේ මේ සතියේ සෞඛ්‍ය තත්ත්වය ගැන. ලේ ගමනාගමනය, හෘදය ආශ්‍රිත ආබාධ හෝ කොන්දේ පහළ කොටසේ වේදනා පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම තමයි අධික ලෙස වෙහෙස වීමෙන් වැළකී සිටිනවා නම් එයත් ඉතා යහපත් මේ සතියේදී. ඊළඟට අපි බලමු සිංහලග්න හිමි විදේශගතව ඉන්න අපේ හිතවතුන්ට මේ සතිය මොන වගේද කියලා. විදේශගත සිංහලග්න හිමියන් රාජ්‍ය මට්ටමේ හෝ නීතිමය ගැටලු යම් කිසි දෙයක් තිබුණා නම් ඒවා සාර්ථක කරගන්නට මේ සතියේදී මඟ පෑදෙනවා. රැකියාව උනත් ස්ථාවර මට්ටමකට ඇවිල්ලා ඒ රැකියාවල උසස් වීම අපේක්ෂා කරන්නට පුළුවන් සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. සිංහලග්න හිමි ඔබේ මේ සතියේ සුබ වර්ණය රන්වන් සහ කහ තැඹිලි පැහැය. සුබ අංකය අංක 1 සහ අංක 5. සුබ දිනය ඉරිදා සහ අඟහරුවාදා.
ඒ වගේම තමයි මේ සතියේ සිකුරාදා දිනය ඔබට තරමක් අපලකාරී දිනයක් බැවින් ඒ දිනයට විශේෂිත ලියකියවිලි වලට අත්සන් කරනවා නම් ඒ වගේම විශේෂිත රාජකාරී සඳහා පිටත්ව යනවා නම් ඒ වයින් ටිකක් වැළකී සිටිනවා නම් හොඳයි. අපි බලමු සිංහ ලග්න හිමි ඔබට මේ සතියේ පවතින සුළු අපලකාරී තත්ත්වයන්ගෙන් පීඩාකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට කරන්නට පුළුවන් වත්පිළිවෙත් මොනවාද කියලා. ඔබට හැකිනම් ඉරිදා දිනක උදෑසන සූර්ය නමස්කාරය සිදු කරන්නට, ඒ වගේම ඔබට පුළුවන් නම් පන්සලක එළඟි තෙල් පහන් දැල්වලා බෝධි පූජාවක් පවත්වන්න. ඒ වගේම අසරණ අයට ඇඳුම් හෝ ආහාර දානයක් විදියට දන් දෙන්න පුළුවන් නම් එයත් ඉතාමත් යහපත්. මේ සතිය ඔබට මේ පවතින සුළු අපලකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට. සිංහ ලග්න හිමියනි, මේ සතියේදී ඔබට මේ වාසනාව කැඳවන සිදුවීම් බොහෝමයක් සිදු වෙනවා කියලා අපි ඉහතදී කතා කරා. ඒ හැම අවස්ථාවකදීම මේ විශ්වයට, විශ්ව මාතාවන්ට ස්තුති වන්නට අමතක කරන්නට එපා. සිංහ ලග්න හිමි ඔබට මතක් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා අපත් සමග එකතු වෙන්නට කියලා. එසේනම් සිංහ ලග්න හිමියනි, ඔබට මේ උදා වූ සතිය වාසනාවන්ත ජයග්‍රාහී සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කන්‍යා ලග්න හිමියනි. 2026 අගෝස්තු මාසයේ 15 වෙනිදා ඉඳලා 22 වෙනිදා දක්වා වූ සතිය ඔබට මොන වගේ බලපාවිද කියලා ජ්‍යොතිර්විද්‍යානුකූලව විග්‍රහ කරන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඊට ප්‍රථමයෙන් කන්‍යා ලග්න හිමි ඔබටත් මතක් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලම අපිත් සමග නිරන්තරයෙන්ම එකතු වෙන්නට කියලා. ප්‍රථමයෙන්ම අපි බලමු කන්‍යා ලග්න හිමි ඔබේ ගෘහ ජීවිතය, පවුල, ආදරය සහ විවාහය ගැන. කන්‍යා ලග්න හිමියන් සියලු කටයුතු පිළිබඳව දැඩි ලෙස සිතා බලන සතියක්. පවුලේ අය සමග අදහස් හුවමාරු කරගද්දී ඒ පවුලේ අයගේ කුඩා අඩුපාඩු හොයන්නට යන එකෙන් වළකින්න. ඒ කුඩා අඩුපාඩු සෙවීම නිසා පවුලේ අයත් ඔබත් අතර යම් මතභේදාත්මක තත්ත්ව, වාද විවාද ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ වගේ දේවල් වලින් ටිකක් වැළකීලා ඉන්නවා නම් ඉතාමත් යහපත්. ආදර සම්බන්ධතාවලදී අනිකා කෙරෙහි නම්‍යශීලී බව රැක ගන්නට අත්‍යවශ්‍යයි. ඒ වගේම විවාහකයන් අතර ගෘහස්ත කටයුතු පිළිබඳ යම් මතභේද මතුවෙන්නටත් පුළුවන්. ඉතින් ඒ නිසා කන්‍යා ලග්න හිමි ඔබට මතක් කරනවා මේ සතියේ සිහි බුද්ධියෙන් යුතුව කතා කිරීමේදී ප්‍රවේශම් වෙන්න. වචනයක් ගියොත් ඒ වචනය ආයතෙක් ලවාවත් අද්දවන්න බෑ. ඉතින් ඒ නිසා මේ සතියේදී බුද්ධිමත්ව කටයුතු කරලා ඒ දේවල් සමතේකට පත් කරගන්නත් අමතක කරන්නට එපා. අපි ඊළඟට බලමු කන්‍යා ලග්න හිමි ඔබේ රැකියාව, ව්‍යාපාර සහ ආදායම් මාර්ග තත්ත්ව ගැන. රැකියා ස්ථානයේ කටයුතු නිවැරදිව හා කාර්යක්ෂමව නිම කරන්නට ඔබට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබෙන සතියක් තමයි මේ සතිය. විශේෂයෙන්ම ගණකාධිකරණය, දත්ත විශ්ලේෂණය, පරිපාලන සහ ලේඛන ක්ෂේත්‍රවල නිරත වන අයට මේ සතිය ඉතාමත් සුබ සහ සාර්ථක සතියක්. මූල්‍ය පරිපාලනය වුණත් යහපත් වන අතර ඔබට යම් සැලසුමක් යටතේ මුදල් ආයෝජනය කරන්නට අවශ්‍ය පසුබිම මග පෑදෙන සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. අපි බලමු ඊළඟට කන්‍යා ලග්න හිමි දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය ගැන. පර්යේෂණ කටයුතු, ඒ වගේම ගණිතය සහ තාක්ෂණික විෂයන් හදාරන සිසුන්ට
ඉහළ සාර්ථකත්වයක් අත්පත් කරගන්නට මේ සතියේදී අවස්ථාව ලැබෙනවා. ඒ වගේම තමයි මේ සතියේදී ඔබට ගැඹුරු විෂය කරුණු වටහා ගන්නට අවශ්‍ය ශක්තිය ලැබෙන සතියක්. අපි බලමු ඊළඟට කන්‍යා ලග්න හිමි ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන. ආහාර ජීර්ණ පද්ධතිය, එහෙමත් නැත්නම් ආමාශගත රෝග හෝ උදරය ආශ්‍රිත අපහසුතා මතුවෙන්නට පුළුවන්. ඒ නිසා නිතරම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්නට අමතක කරන්න එපා. ඒ වගේම ඔබ නිවසින් පිටත තැනකදී ආහාර ගන්නවා නම් ඒ ආහාරවල පිරිසිදු භාවය ගැනත් හොඳින් සැලකිලිමත් වෙන්න. ජලය පානය කරන්න නිතරම, ඒ වගේම මේ පානය කරන ජලයේ පිරිසිදු භාවය ගැනත් සැලකිලිමත් වෙන්නට අමතක කරන්න එපා. ඊළඟට අපි බලමු විදේශගතව සිටින අපේ කන්‍යා ලග්න හිතවතුන්ට මේ සතිය මොන වගේද කියලා. මේ සතියේදී ඔබේ ලේඛන සම්බන්ධව එහෙමත් නැත්නම් නීතිමය කටයුත්තක් සාර්ථක කරගන්නට හැකියාව ඔබට ලැබේවි. ඒ වගේම තමයි විදේශගතව සිටින ඔබේ රැකියා පරිසරයේ ස්ථාවර භාවයේ වැඩිවන සතියක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. කන්‍යා ලග්න හිමි ඔබේ මේ සතියේ සුබ වර්ණය කොළ සහ ලා කහ පැහැය. සුබ අංකය අංක 5 සහ අංක 8. සුබ දිනය බදාදා සහ සිකුරාදා දිනය. ඒ වගේම තමයි මේ සතියේ අඟහරුවාදා දිනේදී ඔබ යම්කිසි සුබ කටයුත්තකට පිටත් වෙන්නට හිටියා නම් එයින් වැළකී සිටීම යහපත්. ඒ වගේම තමයි අඟහරුවාදා දිනේදී නිවසින් පිට ස්ථානයකදී ආහාර ගන්නවා නම් ඒ ආහාර ගැනත් ටිකක් සැලකිලිමත් විය යුතුමයි. අපි බලමු අවසානයේට මේ සතියේ මේ බලපාන සුළු අපලකාරී තත්ත්වයන්ගෙන් වැළකෙන්නට ඔබට කරන්නට පුළුවන් මොනවද කියලා. ඔබට පුළුවන් නම් ඖෂධීය පැලෑටියක්, ඒ කියන්නේ කොහොඹ, මී, බෝ ආදී වශයෙන් වූ ඖෂධීය පැලෑටියක් මේ පරිසරයට එකතු කරන්න. ඒ කියන්නේ ඖෂධීය පැලෑටියක් හිටවලා ඒට සාත්තු කරන්න. ඒ වගේම තමයි ඔබට පුළුවන් නම් අසරණ ගිලනුන්ට ඖෂධ සහ ආහාර දානයක් විදියට ලබා දෙන්නට. ඒ ඉතාමත් යහපත් මේ සතියේදී ඔබට ඇතිවන මේ සුළු අපරකාරී තත්ත්වයන්ගෙන් මිදෙන්නට. එසේනම් කන්‍යා ලග්න හිමියනි, ඒ තමයි ඔබ වෙනුවෙන් අපගෙන පලාඵල විග්‍රහය. අපි විශ්වාස කරනවා මේ පලාඵල විග්‍රහය තුළින් ඔබට පුළුවන් වේවි ඔබේ ඉදිරි සතිය සැලසුම් කරගන්නට, සංවිධානය කරගන්නට. ඔබටත් මතක් කරනවා ඇස්ට්‍රෝ ශාස්ත්‍ර YouTube නාලිකාව subscribe කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලම අපිත් එක්ක එකතු වෙන්නට කියලා. එසේනම් කන්‍යා ලග්න හිමියනි, ඔබට මේ උදා වූ සතිය ජයග්‍රාහී සතියක් වේවා. තෙරුවන් සරණයි.